හරි ඉතින් යාළුවනේ අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ SK Cube Master YouTube channel එකෙන් ගේන පළවෙනි වීඩියෝ එකට. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. එහෙනම් යාළුවනේ අපි කැටේ දැන් ෂපල් කරන් තින්නේ. අපි දැන් මුලින්ම එක පැත්තක පාටක් තෝරගන්න ඕන. ඊට කලින් අපිට මේක දැනගන්න සූත්‍ර දෙකක් තියෙනවා. ඒ සූත්‍ර දෙක තමයි එකක් දකුණන් නීතිය. දකුණන් නීතිය කියන්නේ මේක. ඒකයි තට් එකයි ඔක තමයි දකුණන් නීතිය. ඔක වේගින් කරන්න පුරුදු වෙන්න ඕන කැටේ හදන්න නම්. මේ දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මමන් නීතිය. මේක තමයි මමන් නීතිය. ඒක තමයි මමන් නීතිය. ඒකත් වේගින් කරන්න පුරුදු වෙන්න ඕන. ඒක කරන්න පුරුදු වුණාට පස්සේ දැන් අපි මුලින්ම මේ කැටේ හදන්න නම් මැද කොටු තියෙන්නේ මේ. මේ මැද කොටු කවදාවත් එමෙ කැරකුවට වෙනස් වෙන්නේ නැහැ. ඒ තියෙන තැන් වලමයි. අපි දැන් මේ කැටේ හදන්න එක පැත්තක පාටක් තෝරගන්න ඕන. අපි දැන් මේකේ සුදු පාට පැත්ත තෝරගත්තොත් මේ පැත්තේ මේ වගේ ක්‍රොස් එකක් හදන්න ඕන. සුදු පාටින් ක්‍රොස් එකක් හදමු. මැද කොටු වලින් ක්‍රොස් එකක් හදන්න ඕන. මේ වගේ කැලියාවට අවුල නැහැ. ඕනනම් අයින් කරගන්න පුළුවන්. දැන් මේ කැල්ල අයින් කරගත්ත ක්‍රොස් එක හදන් තින්නේ. දැන් අපි එතන පාට සමාන කරගන්න ඕන. ඒකට සූත්‍රයක් තියෙනවා. දැන් මේ පාට සමාන කරනකොට මේක ළඟ මෙහෙම දෙකක් සමාන වුණොත් තියෙන සූත්‍රයක් දාන්න. මේ සූත්‍රයේ දෙක එක ළඟ සමාන වුනේ නැතත් දාන්න පුළුවන්. ඒ නැතිලා ඉබොත් මේ සූට්‍රේ දාලා එක ළඟ දෙක මම සමාන වෙනවද කියලා බලලා ආයේ ඒ සමාන වුණා නම් එක පැත්තක් මේ උඩ පැත්තට තියාගෙන අනිත් පැත්ත දකුණු පැත්තට තියාගෙන මේ සූට්‍රේ දාන්න ඕන. ඒක තමයි මේ සූට්‍රේ. ඊටරණිය සමාන වෙනවා දැක්කනේ. දැන් අපි ඊළඟ ස්ටෙප් එකට යමු. ඊළඟ ඊළඟ ස්ටෙප් එක තමයි මේ සුදු පාට පැත්ත යටට හිටින්න තියාගෙන ඒ සුදු පාට පැත්ත පුරව ගන්න ඕන. පුරව ගත්තී දැන් මෙතන පාට වань රතු නිල් සුදු. නිල් සුදු කැටේ මෙතනට ගේන්න ඕන. දැන් අපි හොයාගමු. මේ තියන්නේ කැටේ. ඒ කැටේ ගෙතන්ට ගෙනල්ලා සුදු පාට පැත්තේ දකුණට හිටලා තියන්නේ. දැන් දකුණන් නීතිය දාන්න ඕන. දකුණු නීතිය දැම්ම මේ කැටේ මෙතනට යනවා. දැන් අපි අනික් කැටත් ඒ වගේ දාගමු. මේ කැටේ ගමු. කැටේ මෙතනට එන්නේ. ඒකයි සුදු පාට දකුණේ තියෙන හින්දා දකුණන් නීතිය දානවා. ඒකත් එතනට ගියා. මේක වල මේකත් මෙතනට එන්නේ. ඒකේ මෙහෙම ආවොත් එම උඩ පැත්තට තියාගන්නත් මේ පැත්තට හරවලා මම නීතිය දාන්න සුදු පාට පැත්ත වම් පැත්තේ තියෙන. ඒතර ඒකත් යනවා. එකපාරින් යනවා. මේකත් මෙහෙම තියාගෙන අපි මෙහෙම සුදු පාට පැත්ත උඩට හිටනවා නම් මොතේම වම් සැරේ දාන්න ඕන ගොඩක් සැරයක්. මෙහෙම හරවගත්ත එක සැරෙන් දැම්මම යනවා සුදු පාට දකුණු පැත්තේ තියෙන හින්දා. දැන් අපි සුදු පාට පැත්තත් පෙරුණා. අපි දැන් දෙවෙනි ලේයර් එක හදන්න යනවා. දෙවෙනි ලේයර් එක හදන්න තියෙන්නේ මේ කොටුව ගමු. මේ කොටුව ඉන්නේ මෙතනට. ඒක එන්න ඕන තැන මෙතන කොළනේ තියෙන කැටේ කොළට සමාන කරලා ඒක දෙපැත්තට හරවලා දකුණන් නීතියක් ගහන්න ඕනේ. සුදු පාට කැටයක් මෙතනට එන්නේ. ඒක වමට හිටින්න මෙහෙම හරවගෙන මේක වමන් නීතියක් දැම්ම මේ කැටේ එතනට යනවා. ඒ වගේ තමයි අනිත් ඒවත් දාගන්නේ. එකටත් දැන් අපි දාගමු. මේවත් දාගන්න ඕනේ. මේකට දාගමු මේ වගේ. දැන් අපි දෙන ලේයර් එක සම්පූර්ණයි. අපි දැන් ඊළඟ ස්ටෙප් එකට යමු. දැන් අපි ඊළඟ ස්ටෙප් එක තමයි මේ උඩ සුදු පාට ක්‍රොස් එක හදා ගන්න ඕන. ඒ ක්‍රොස් එක හදාගත්තී මුකුත් නැත්තම් මැද කොටුවක් විතරක් තියෙද්දි මෙහෙම මේක හරවලා දකුණන් නීතියක් ගහන්න ඕන. සයිඩ් ඉස්සෝ මෙම කෑල්ලක් එන එල් එකක් වගේ. ඒ එල් එක මෙහෙම හිටින්න තියාගෙන එල් එක ලියන තැන නෙමෙයි අනිත් පැත්තට හිටින්න තියාගෙන මේක යටට කරකවලා නීතියක් දාන්න ඕන. ඊට සයිඩ් උස්සුවම මේ විරක් එනවා. ඉරාම ඉර මෙහෙම ආවොත් එහෙම මෙහෙම හරවගෙන හරි කවන්නේ. මේක යටට දාලා ආයෙ දකුණන් නීතියක් ගමු ක්‍රොස් එක හැදෙනවා. මේ කැලියාවට අවුලන්නේ ක්‍රොස් එක හැදෙන්නයි ඕන. දැන් ක්‍රොස් එක හැදුණා පස්සේ තව එකක් කලින් වගේ මේ වගේ පාට සමාන කරන්න තියෙනවා. දැන් මේකෙත් එක ළඟ පාට දෙක සමානලා හින්දා අර සූත්‍රය ඉස්සෙල්ලා දැන් මුලින් මේ සූත්‍රය දාන්න ඕනේ මේ පාට සමාන කරන සූත්‍රය. දැන් අපි ඔක්කොම පාට සමාන වුණානේ. දැන් ඊළඟට තියෙන අපිට මේ කෝණ සමාන.
කෝණ හරි තැන් වලට ගේන්න තියෙන්නේ. එක කෝණයක් හරි තැනට ඇවිද්ද කියලා බලන්න ඕන. අනිත් පැත්ත හැරලා තිබ්බට කමන්නේ. එකක්වත් හරි තැනට ඇවිත් නැති හින්දා අපිට තියෙන සූත්‍රයක් දාන්න. ඒ සූත්‍රය තමයි මේක. ඒ සූත්‍රය දාලා වන්න ඕන එකක් හරි තැනට ඇවිද්ද කියලා. දැන් මේක හරි තැනට ඇවිත් අනිත් පැත්ත හරි වෙන්න ඕන. ඒකට කමන්නේ එකක් හරි තැනට ඇවිත් තියෙනවා නම් ඒක වම් පැත්තට තියාගෙන මේ සූත්‍රය දාන්න ඕන. අනිත් ඒවා හරියනකන් මේ සූත්‍රය දාන්න ඕන. දැන් මේකත් හරි තැනට මේකත් හරි තැනට මේකත් හරි ගිහිල්ලා. දැන් ඔහොම හැදෙන පස්සේ මේ කහ පාට පැත්තේ යට හිටින මෙහෙම තියාගෙන තියෙන තා සූත්‍රයක් දාන්න. මේ සූත්‍රය තමයි මේක. අපෝන් ඉදි දාන්න ඕනේ යනවා. මේක මෙහෙම හරියට පස්සේ අපේ කැටේ සම්පූර්ණයි. එහෙනම් අද වීඩියෝ එක ඔයගොල්ලෝ බලුවා නම් ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරන්න එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි අදට ගිහින් යන අලුත් වීඩියෝ එකෙන් අපි හම්බෙමු.